පෘථුවිය කෝටි 730ක් වන මානව වර්ගයාගේ මෙන්ම මේ මත විසෙන පියවි ඇසට පෙනෙන නොපෙනෙන ජීවීන් සැමගේ නිවහනයි. මහ පොළවේ පවතින ජීවය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ශක්තිය ලැබෙනුයේ මවගේ කිරිවලින් සහ සූර්යාගෙන් බව මහාගත් කතුවර රුසියන් ජාතික මැක්සිම් ගෝකි විසින් පවසා ඇත. හිරු කෙතරම් ජන විඥානය හා බැඳී ඇද්දැයි සලකා බැලීමේදී සෑම ජන කොට්ටාශයකටම වන්දනාවට පාත්‍ර වූ දෙවියෙකු, සම්පාදකයෙකු හෝ මිතුරෙකු ලෙස සූර්යාට ලබා දී ඇති ස්ථානය විශ්මයජනකය. අපගේ මුතුන් මිත්තන් හිරුවෙලියේ පිහිටෙන් වර්ෂාවේ රිද්මෙන් බත සරි කරගෙන සොබාදහමට සමීපව සිටි බව නොරහසක්. භවභෝග නිපදවා ගැනීම, අස්වනු සකස් කර ගැනීම, රෙදිපිලි වේලා ගැනීම මෙන්ම ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම වැනි ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් සඳහාද සූර්ය බලය යොදාගෙන උනේ නිරායාසයෙන්. නවීන ලෝකයේ සංවර්ධන ක්‍රියාවලියේදීද හිරුට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. ඒ තත්වය ශ්‍රී ලංකාවේ අපටත් පොදුයි. වත්මන් ලෝකයේ ශීඝ්‍ර නවීකරණය නිසා ඇතිවන විදුලි ඉල්ලීම සලකා විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත අවධානය යොමු කිරීමට කාලය ලැබ තිබෙනවා. ඒ අනුව නැවත නැවත ජනනය වන පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු විය යුතු බවයි වත්මන් රජයේ අදහස වී ඇත්තේ. ඒ අනුව සූර්ය කෝෂ මගින් බලශක්ති උත්පාදනය ලංකාවට වඩාත් ගැළපෙන බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ සඳහා කාලීන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දෙන විප්ලවීය හැරවුම් ලක්ෂයයි සූර්ය බල සංග්‍රාමය. සූර්ය බල ශක්තියේ ප්‍රගතිශීලී හැරවුම බවට පත්වෙතයි අපේක්ෂිත සූර්ය බල සංග්‍රාමය නිසා විදුලි බල පාරිභෝගිකයා විදුලි බල නිෂ්පාදකයෙකු බවට පත්වන අතර පවුල් දසලක්ෂයකට නිසක අමතර ආදායමක් හිමි කර දෙන ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකියි. සූර්ය බලයෙන් විදුලිය නිපදවීම වසර 150ක පමණ පැරණි අදහසක් වුවද ඍජුවම සූර්යාලෝකයේ විදුලිය බවට පත් කිරීමේ තාක්ෂණය බිහිවන්නේ අදින් දශක කිහිපයකට පෙරයි. සූර්ය කෝෂ ලෙස බහුලව හැඳින්වෙන මෙම තාක්ෂණය සඳහා අමුද්‍රව්‍ය වනුයේ වැලි කැටවලින් නිස්සාරණය කරගන්නා සිලිකන් නැමැති මූලද්‍රව්‍යයි. සිලිකන් ස්පුටික ඉතා සිහින්ව ඉරා සකස් කරගන්නා පතුරු රෙදි කම්බි සම්බන්ධ කොට තරාගත් සූර්ය කෝෂ දශක කිහිපයකට පෙර ඉතා මිල අධික නිෂ්පාදන ලෙස සැලකුණා. වොට් 10ක කෝෂයක් රුපියල් 15000ක් පමණ මිල වූ මේ යුගයේදී එම තාක්ෂණය භාවිතා කෙරුණේ අභ්‍යවකාශ සහ සංනිවේදන චන්ද්‍රිකා වැනි ක්ෂේත්‍රවල පමණයි. මහා පරිමාණ නිෂ්පාදකයන් විශාල වශයෙන් පෙරටේමත් විශේෂයෙන් චීනයේ කර්මාන්තකරුවන් වෙත ලබා දුන් රාජ්‍ය අනුග්‍රහයත් නිසා සූර්ය කෝෂ මිල මුලින් තිබුණු මිලෙන් 10න් පංගුවක් පමණ අඩුවීමට ගත වූයේ දශකයකටත් අඩු කාලයක්. අද වන විට වොට් 10ක කෝෂයක මිල රුපියල් 600කට එනම් මුල් යුගයේ මිලෙන් 25න් පංගුවකට පමණ අඩු වී තිබෙනවා. ඔබ අප සැමගේ අවශ්‍යතාවයකටම සූර්ය කෝෂ මගින් ජනනය වන විදුලිය යොදාගත හැකි වටපිටාවක් නිර්මාණය වූයේ මේ සමගයි. මහ පරිමාණ සූර්ය විදුලි ජනනය දියුණු රටවල් කීපයකට පමණක් සීමා වී තිබූ යුගය අවසන් වුණා. මේ ප්‍රවණතා දූරදර්ශීව නිරීක්ෂණය කළ විදුලි බල ක්ෂේත්‍රයේ විද්වතුන් නෙට් මීටරින් ක්‍රමය හඳුන්වා දුන්නේ 2010 වසරේ ජූනි 30 වන දිනයි. මෙම ක්‍රමයේදී යම් පාරිභෝගිකයෙකු විදුලි ඒකක 160කට වඩා මාසයකට භාවිතා කරන්නේ නම් ඉතා සුළු කාලයකින් පියවෙන ආයෝජනයකින් වහල මත සූර්ය බල පද්ධතියක් සවිකර ගැනීමට අවශ්‍ය වන තාක්ෂණික පහසුකම් ලබා දුන්නා. මේ ක්‍රමයේදී මසක විදුලි පාරිභෝජනය සහ අතිරික්ත විදුලි සම්පාදනය යන අගයන් සංසන්දනය කොට බිල්පත් සැකසීමේදී ශුද්ධ පාරිභෝජනය සඳහා පමණක් අය කිරීම සිදු කෙරෙනවා. එසේ වුවද විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කරන මධ්‍යම පාන්තික නිවාස හා අවම විදුලි භාවිතයක් ඇති නිවාස සඳහා මෙම තත්ත්වය අදාළ වුණේ නැහැ. ඒ ඔවුන් එක් විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල ඉතා අඩු අගයක් වීමට රජයෙන් ලැබෙන සහනාධාරය නිසායි.
විදුලි ඒකකයකට රුපියල් 40ක් පමණ ගෙවූ අධිපාරිභෝජන නිවාස මගින් මහත් ලාභයක් ලැබූ නිසා වසර 6ක කෙටි කාලයක් තුළදී නිවාස 4000කට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රමය වැළඳගත්තා. මෙම ක්‍රමවේදය තව තවත් ව්‍යාප්ත කිරීම සඳහා වෙනස් ආරක වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඇතිවන්නේ මේ පසුබිම තුලයි. ඒ සඳහා පත් කෙරුණු විශේෂඥ කමිටුව මෙම ක්‍රමවේදය ප්‍රචලිත කිරීමට ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන ක්‍රමවේද පිළිබඳව විමසිලිමත් වුණා. ඒ අනුව ජනනය කරන විදුලිය සඳහා ගෙවීම් ක්‍රමයක් සලසා දීම මුල් වියදම පාලනය කිරීමට ලබා දෙන සහනාධාරයකට වඩා ප්‍රතිඵලදායකයයි තීරණය කොට තිබෙනවා. ඒ සඳහා ප්‍රවේශ 3ක් සහිත ව්‍යාපෘතියක් සැලසුම් කෙරුණා. මේ ප්‍රවේශ 3න් පළමු ප්‍රවේශය ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූ නෙට් මීටරින් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඔබේ විදුලි පරිභෝජන රටාව අනුව ඔබේ කැමැත්ත මත වඩා වාසිදායක එක් යෝජනා ක්‍රමයක් ඔබට තෝරාගත හැකියි. මෙහිදී පරිපතය පළමු ක්‍රමයට සමානයි. භාවිතය සම්පාදනය අතර වෙනසට පමණක් සිදු කරන අය ක්‍රමය වෙනුවට විදුලි භාවිතයට සාමාන්‍ය පරිදි බිල්පතක් නිකුත් කෙරෙනවා. සාමාන්‍ය නිවසක විදුලි භාවිතයෙන් 3න් 1ක් පමණ මෙම පද්ධතියෙන් සම්පාදනය වන නිසා බිල්පතේ සැලකිය යුතු අඩුවීමක් සමගම සපයන විදුලියට ගෙවීම නිසා ලැබෙන ආර්ථික ලාභයද පාරිභෝගිකයාට ඍජුවම හිමිවනු නිසායි. මේ ක්‍රමේදී නිවසේ මනුව හෝ පරිපත කිසිවක් සූර්ය බල ශක්තියට සම්බන්ධ නොවන අතර විදුලි බිල්පත පිළියෙල කිරීමේදීද විශේෂ වෙනසක් නැහැ. වහලේ මත ඉදිකරන සූර්ය බලාගාරයෙන් මුළු නිෂ්පාදනයම සමස්ත පද්ධතියට සැපීමට පාරිභෝගිකයාට හැකියාව තිබෙනවා. ඒ සඳහා වෙනමම මනුවක් සවි කළ හැකියි. වසර 20ක ගිවිසුම් කාලයක් යටතේ ක්‍රියාත්මක වන සූර්ය බල සංග්‍රාමයට එක්වන මුළු වියදම තමන් විසින් යෙදීම සඳහා හැකියාවක් නොමැති පාරිභෝගිකයන් සලකා බලා සහන ණය ක්‍රමයක් සලසා දීමට රජය මේ වන විට කටයුතු සලසමින් සිටිනවා. ඒ වසර 7ක් ඇතුළත නැවත ගෙවීමේ පදනම මතයි. මෙසේ ණය මුදලක් මගින් සූර්ය බලාගාරයක් ඉදිකරන අයගේ ණය වාරික ගෙවන කාල පරිච්ඡේදයේ අපහසුතා සමනය කිරීමට එම කාලවකවානුව තුළ රුපියල් 22ක බිලකට විදුලිය මිලදී ගැනීමටත් වසර 7ක උපරිම ණය කාලයකට පසු රුපියල් 15.50ක මිලකට එම විදුලිය මිලදී ගැනීමටත් අපේක්ෂිතයි. මුල වියදම සාමාන්‍ය ප්‍රමිතියක කිලෝවොට් එකක පද්ධතියක් ස්ථාපනය කිරීමට දැනට පවතින මිල ගණන් අනුව රුපියල් 1,75,000ක් පවන වැය වෙනවා. ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු පද්ධතියක් රුපියල් 2,25,000කට පමණ ස්ථාපනය කළ හැකියි. මේ සංග්‍රාමයේ ජාතික වැදගත්කම තීව්‍ර වනුයේ මේ පද්ධතිය සඳහා අවශ්‍ය අවශේෂ උපාංග ලංකාව තුළම නිෂ්පාදනයටත් වෙළඳපොළ සක්‍රිය වූ පසු ප්‍රධාන කොටස් වන සූර්ය කෝෂ සහ ප්‍රතිලෝමක පවා රට තුළම නිපදවීම නිසා එමගින් ඉහළ මට්ටමේ පුහුණු ශ්‍රමිකයන් සඳහා තවත් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කිරීමට හැකි නිසායි. සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘති යටතේ අපේක්ෂිත අමතර ප්‍රතිලාභ රැසක් හඳුනාගෙන තිබෙනවා. සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් බැවින් බලශක්ති උත්පාදනය සඳහා දහනය කරන ඉන්ධන සහ ඛනිජ තෙල් වියදම ඉතිරිවීම, තාප බලාගාර විදුලි ජනනයේදී වායුගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,50,000ක් පමණ අඩු කර ගැනීම, විදුලි බලය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමේ හානිය අඩුවීම, දැනට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනයට රටේ සමස්ත ජනතාවට සහභාගී වීමට ලැබීම, රට පුරා කුඩා පරිමාණ බලාගාර රැසක් ඇති නිසා ජාතික විදුලි සුරක්ෂිතතාවයට ධනාත්මක බලපෑම, වසර 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු ප්‍රමාණයක් එක් කරගත හැකි වීම, ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීම නිසා ඍජුව සහ වක්‍රව නව රැකියා අවස්ථා 5000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීම වැනි අමතර වරප්‍රසාද රැසක් රටට දායාද වන වැඩසටහනක් ලෙස සූර්ය බල සංග්‍රාමය අපට අර්ථ දැක්විය හැකියි. සූර්ය බල සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේදී මේ ශුද්‍ර බලාගාර සමූහය විසින් රටේ විදුලි අවශ්‍යතාවයෙන් 7-8 අතර ප්‍රමාණයක් ජනනය කිරීමටද හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. සූර්ය බල ශක්තියේ ප්‍රගතිශීලී හැරවුම, සූර්ය බල සංග්‍රාමයේ ඒ කායන අරමුණ, බල ශක්තියෙන් ස්වයංපෝෂිත
ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමයි.